Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලට අද වෙනස් විදිය vlog එකක් අරගෙන මං ආවා. vlog එක දැක්ක ගමන් ඔයාලා බලන්න ඇති මොකද්ද මේ කියලා. ඉතින් first time මම මගේ partner එක්ක vlog එකක් ඔයාලත් එක්ක share කරගන්නවා. මෙතනින් පස්සේ ගොඩක් vlogs මං එයාත් එක්ක තමයි share කරගන්නේ. ඉතින් ටිකටම බලන්න. ඉතින් අපි දැන් පොඩක් shopping කරන්න ආවා. බලාගෙන ඉන්න මොනවද ගන්න කියලා. මේවා ඇවිල්ලා අපි දැන් මේ වගේ ඕක කරන්න බෑ. ඉතින් මේකේ මම ගොඩක් voice over දානවා මොකද first time මම ලංකාවේ vlog එකක් record කරන්නේ සහ එයත් first time තමයි මගේ vlog එකට ඉන්නේ ඒක නිසා පොඩ්ඩක් දෙන්නටම ලැජ්ජයි ඉතින් මේ වීඩියෝ මොනවා මේ ළමයි අවුරුදු දවස්වල ඒ වුණාට මේකේ අපි හයිලන්ඩ් අයිස්ක්‍රීම් එක හැමතැනම හෙව්වා අපිට හම්බුනේ නැහැ. දැන් මේ කීල්ස් එකේ හයිලන්ඩ් අයිස්ක්‍රීම් එක නැහැ. හයිලන්ඩ් තියා මොකක්වත් නැහැ. කීල්ස් එකේ තිබුණ එකම අයිස්ක්‍රීම් එකයි අපි ඒක ගත්තේ නැහැ. අපි අයිස්ක්‍රීම් ගත්තේ වෙන තැනකින්. එතකොට අපි දෙන්නම ඉන්නවා. ඔන්න ඉතින් මෙතනදී අපි දෙන්න හොයනවා දැන් චොක්ලට් එකක්. චොක්ලට් ගොඩක් තියෙනවනේ මං කොච්චර ඉටලි වල හිටියත් කොච්චර චොක්ලට් කෑවත් මගේ ෆේවරිට් චොක්ලට් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ කියන්නේ ලංකාවේ තියෙන චොක්ලට් වලට තමයි මං ආස. මම මෙහෙම කන්න ආස නැහැ. මම ලංකාවට ගිහලා ලංකාවේ චොක්ලට් තමයි try කරේ ගොඩක් ඒවා. ඒවා හරිම රසයි. නෑ මේ යනවා ඉස්සරහට එක්කෙනෙක් චොකලට් හොයනවා. ඉන්න. ඒ කියන්නේ මේ කියන්නේ ඉතාලියේ ඉන්නේ සිංහල තේරෙන්නේ නැහැ. සිංහල දන්න මිනිස්සුන්ට කතා කරලා කියන්න දැනගන්න බෑ ඒක. එහා එහෙම තමයි. බලන්නකෝ එයා මට වීල් කරනවා. අපි දැන් එහෙම තමයි. ඒ කියන්නේ ජෝක් එයා ගොඩක් ජෝක් කරනවා. එහෙම වෙලාවකට මට ඒ කියන්නේ තරහ ගිහලා හිටියාමත් එයා එහෙමයි. එතකොට නම් මට මරාගෙන මැරෙන්න තරම් මාර තරහක් එනවා. මන් දන්නේ කියලා මට චුට්ටක්වත් ඉවසන්න බෑ. ඉතින් මම මේකට voice over එක දැන් කරන්නේ ආපහු ඉටලි ඇවිල්ලා. හරිම දුකයි මේ වීඩියෝස් දකිද්දි මාරම දුකයි. ෆාමසි තියෙනවා යන්න. ඕනේ බබා. හරියයි. කැක්කුමයිද? නෑ මම මෙතනින් මේ පැත්තට දදක් එනවා ඒකයි. දීපු ගමන් අර යන්කෝ ටක් ගාලා එපා එපා ඒක හරියයි. බලන්න ගිහින් එයා මට තතේ කැක්කමක් හැල්ලා තිබුණා. මට මං කේස් එකෙන් ඩිටාව මතක් වුණේ කියන්න. ඊට පස්සේ ආපහු කේස් එකට ගියා. තතේ කැක්කමට මොනවා හරි පේන් කියලා එකක් ගන්න කියලා මම බෑ කියද්දි ආ මාව එක්කගෙන ගියා. ඊට පස්සේ අපි කේල්ස් එකේ ෆාමසි එකේ එක්කනට කියලා. ඉතින් ඒකට බෙහෙත් එකක් ගත්තා. දන්නේ නැහැ මෙහෙම එන්නේ. කලින් ඉඳලා මේනවා දැන් කැක්කම. ඉතින් මේක මෙතනින් ඉවරයි guys. ඊළඟ vlog එකකින් ඉක්මනට හම්බ වෙනවා. ඒක හැමෝම පරිස්සමින් ඉන්න. bye.